Hello everyone. කටුනායක එයාපෝට් එන්ට්‍රන්ස් එකේ ඉඳන් කොරියාව ඉන්චොන් වලට එනකන් ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඩිපාචර් ටර්මිනල් එකේ ළඟදී අපේ ලගේජස් ට්‍රොලි වලට දාගෙන ඩිපාචර් හෝල් එක ළඟට වෙනකම් පැමිණි මෙම්බර්ස්ලාත් එක්ක අපිට එන්න පුළුවන්. ඊට පස්සේ චෙක් ඉන් කවුන්ටර්ස් වලදී අපේ එයා ටිකට්ස් එක චෙක් කරලා එයාලා අපේ බෝඩින් පාස් එක දීලා හෑන්ඩ් ලගේජ් එක ඇරෙන්න අනිත් ලගේජස් එයාලගේ බෙල්ට් එක හරහා ෆ්ලයිට් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. ඊළඟට යන්නේ ඉමිග්‍රේෂන් එකට. ඉමිග්‍රේෂන් ඔෆිසර් අපේ පාස්පෝර්ට් එක හා වීසා එක චෙක් කරලා රටින් පිට වෙන්න අවශ්‍ය නීත්‍යානුකූල සීල් එක අපේ පාස්පෝර්ට් එකේ ස්ටෑම්ප් කරනවා. shopping mall ටිකත් පව් කරගෙන ගේට් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ගේට් එන්ට්‍රන්ස් එකේදී තමන්ව සහ හෑන්ඩ් ලගේජ් එක ආයෙමත් චෙක් කිරීමකට ලක් වෙනවා. සිකියුරිටි චෙක් එකෙන් පස්සේ බෝඩින් පාස් එකයි පාස්පෝර්ට් එකයි එයාලයින් ක්‍රූ එකෙන් ආයෙමත් චෙක් කරනවා. ඊට පස්සේ තියෙන්නේ අපිට අදාළ සෝන් එකට කතා කරනකම් වාඩි වෙලා ඉන්න තමයි. ඩිපාචර් හෝල් එකට එද්දී හම්බෙන පැසෙන්ජර් එකේ තියෙනවා BOC ඒ වගේ බෑග්ස්. එතකොට ඒවෙන් තමයි අපි ගේන කරන්සි එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් අන්තිම තැන වෙන්නේ. ඔන්න ඔය විදිහට තමා ෆ්ලයිට් එක ඇතුළට ආවේ. ඊට පස්සේ අපේ සීට් නම්බර් එක හොයාගෙන හෑන්ඩ් ලගේජස් උඩට දාන්න පුළුවන් වෙනම රැක් වගේ තියෙනවා. ඒවට දාලා ඊට පස්සේ අපේ සීට් එකෙන් වාඩි වෙලා සීට් බෙල්ට් දාගන්න ඕන. Cathay Pacific එයාලයින් එකෙන් චයිනා වලින් ට්‍රාන්සිට් වෙලා තමා සවුත් කොරියාවේ ඉන්චොන් එයාපෝට් එකට ආවේ. මේක තමයි ඉතින් මගේ ෆස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක. නිසා ඉතින් මං හිතුවා මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගන්න. දැන් මේ ශ්‍රී ලංකාවේ කටුනායක එයාපෝට් එකේ ඉඳලා චයිනා වලට යන ගමන් තමයි. මෙන්න මේ වගේ පොඩි මීල් එකකුත් හම්බෙනවා ෆ්ලයිට් එකේදී. මේ ගොඩක් ඒවා චයිනීස් ෆුඩ්ස් තිබ්බේ. මං ඇත්තටම මේවේ නම් එහෙම කියන්න නම් දන්නේ නැහැ. ඔන්න ඔය විදියට ෆස්ට් ෆ්ලයිට් එකේ චයිනා වලට ආවා. දැන් ඊළඟට චයිනා ටු සවුත් කොරියා ෆ්ලයිට් එකේ වෙලාව එනකන් අපි පොඩ්ඩක් චයිනා වල shopping mall එකකට වෙලා වාඩි වෙලා හිටියා කට්ටියත් එක්ක. මාත් එක්ක මේ ෆ්ලයිට් එකේ තවත් මගේ යාළුවෝ 4 දෙනෙක් ආවා. අපි 5 දෙනාම සවුත් කොරියා ස්ටුඩන්ට් වීසා වලට එකම යුනිවර්සිටි එකකට තමයි ආවේ.
ඉස්තාන්බුල් ෆ්ලයිට් එකට යන්න ළඟයි ටයිම් එක දැන්. ඒක නම් වීඩියෝස් ටිකක් ගන්න මට බැරි වුණා. මෙන්න මේ විදියට අපිට ෆ්ලයිට් එකේ යනකම් ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්, ෂෝට් ෆිල්ම්ස් බලන්න පුළුවන්, ඒ වගේම සින්දු අහන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මැප් එක ඕපන් කරලා බැලුවා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. ඉන්චොන් එයාපෝට් එක ළඟයි කියලා දැන් පේනවා. ඉතින් ඔන්න ඕක තමයි මගේ ෆස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක වුණේ. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much.